ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න. මේකේ පැටර්න් එක කොහොමද ගොතන්නේ කියලා හිතා ගන්න බැරි නිසා අද මෙන්න මේ වගේ ලස්සන යුනික් ස්ක්‍රන්චි එකක් හදන්න ඉගෙන ගනිමු. මේකට වැඩි දෙයක් ඕන කරන්නේ නැහැ. අපිට ඕන මේ වගේ වූල් බෑන්ඩ් එකකුයි ඔයාලා කැමති පාට එකකින් හෝ කිහිපයකින් මිල්ක් කොටන් යානුයි විතරයි. ඊට අමතරව ඕන කරනවා 3.0 mm ගොතන කටුවක්. දැන් මේ ස්ක්‍රන්චි එක ගත්තම මේ ස්ක්‍රන්චි එකේ මේ තියෙන රැලි ගතිය. මෙන්න මේ රැලි ගතිය. ඒ රැලි ගතිය මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයට එන්න ගොතන්නත් පුළුවන්. නැත්තම් මේ රැලි ගතිය ගොඩක් වැඩි වෙලා මෙහෙම ගොඩක් වැඩියෙන් එන්න ගොතන්නත් පුළුවන්. මේක ගොතන්න පටන් ගද්දිම අපි මෙන්න මේ වූල් බෑන්ඩ් එක වටේට සිංගල් ක්‍රොෂේ ගොතනවා. ඒ සිංගල් ක්‍රොෂේ ප්‍රමාණය පුළුවන් තරම් වැඩියෙන්, ඒ කියන්නේ බෑන්ඩ් එකට ගොතන්න පුළුවන් ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ගෙතුවොත් මේ රැලි ගතිය ගොඩක් වැඩි වෙනවා. එහෙම නැතුව මේ වගේ සාමාන්‍ය මට්ටමට, ඒ කියන්නේ වූල් බෑන්ඩ් එකට ගැලපෙන ප්‍රමාණයට විතර සිංගල් ක්‍රොෂේ ගොතලා පීස් ක්‍රන්චි එක හැදුවොත් මේ වගේ සාමාන්‍ය ගානට රැලි ගතිය එනවා. මම ඔයාලට ස්ක්‍රන්චි ගොතන වීඩියෝ එක අතරේදී කියලා දෙන්නම් හරියටම කොහොමද ඒ දෙවිදියට ගොතන්නේ කියලා. එහෙනම් අපි පටන් ගනිමු අපේ ස්ක්‍රන්චි එක ගොතන්න. මුලින්ම මිල්ක් කොටන් යාන් එක අරගෙන අපි ස්ලිප් knot එක මේ වගේ ගහ ගන්න ඕන. ඊට පස්සේ අපි මෙතනින් මෙහෙම අල්ලගෙන ගොතන කටුව පොඩ්ඩකට ගලවලා අයින් කරලා අපේ වූල් බෑන්ඩ් එක මෙහෙම තියාගෙන ඊට පස්සේ ගොතන කටුව ආපහු සෙට් කරගන්න ඕන. එතකොට ලේසි. දැන් මුලින්ම චේන් එකක් අරගෙන මේ යාන් එක අපේ වූල් බෑන්ඩ් එකට සෙට් කරගන්න ඕන. දැන් අපිට තියෙන්නේ මේ වූල් බෑන්ඩ් එක වටේටම සිංගල් ක්‍රොෂේ ගොතන්න. ඒ ගොතාගෙන යද්දි මෙන්න මේ නූල් කොටසත් අල්ලලම ගොතාගෙන යන්න. ඒ කොටසත් යට කරගෙනම එතකොට ආය අමුතුවෙන් ඔයාලට නූල් හංග ඉන්න ඕනේ නැහැ. මෙහෙම වූල් බෑන්ඩ් එක තුලින් කටුව දාලා මේ පැත්තට පටක් ගෙනාවා. ඊට පස්සේ අලුතෙන් පටක් හදාගෙන සිංගල් ක්‍රොෂේ එකක් ගත්තා. එහෙම තමයි අපි සිංගල් ක්‍රොෂේ ගොතාගන්නේ. ආයෙම වූල් බෑන්ඩ් එක ඇතුලෙන් කටුව දාලා මේ පැත්තට පටක් ගේනවා. ඊට පස්සේ ආයෙ අලුතෙන් පටක් හදාගෙන සිංගල් ක්‍රොෂේ එකක් ගන්නවා. මගේ ගොතන විදිහ කියලා දෙන වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා මේ සිංගල් ක්‍රොෂේ ගොතන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ සිංගල් ක්‍රොෂේ අපි මේ වූල් බෑන්ඩ් එක වටේම ගොතාගෙන එන්න ඕන. මේ තියෙන්නේ මම වූල් බෑන්ඩ් එකෙන් භාගයකට විතර සිංගල් ක්‍රොෂේ ගොතාගත්තට පස්සේ මේ තියෙනවා සාමාන්‍ය විදිහට වූල් බෑන්ඩ් එකෙන් භාගයකට සිංගල් ක්‍රොෂේ ගොතාගත්තම තියෙන විදිහ. මම ඔයාලට කලින් කිව්වනේ වැඩි ගතිය වැඩි කරගන්න ඕන නම් මේ සිංගල් ක්‍රොෂේ ප්‍රමාණය වැඩි කරගන්න ඕන කියලා. එතකොට අපි කරන්න ඕන වූල් බෑන්ඩ් එක මෙහෙම අල්ලලා මේ සිංගල් ක්‍රොෂේ ටික එක පැත්තකට මෙහෙම ගුලි කරගන්න එක. මෙන්න මේ විදිහට. එතකොට වූල් බෑන්ඩ් එක ඇතුලේ ගොතන්න තියෙන සිංගල් ක්‍රොෂේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. එහෙම වැඩි කරගත්තම අපේ ස්ක්‍රන්චි එකේ රැලි ගතිය වැඩි වෙනවා. එහෙම නැතුව සාමාන්‍ය විදිහට ඕන සාමාන්‍ය මට්ටමකට වූල් බෑන්ඩ් එකට ගොතන්න පුළුවන් සිංගල් ක්‍රොෂේ ප්‍රමාණය විතරක් ගොතලා අපේ ස්ක්‍රන්චි එක හදාගන්න පුළුවන්. එහෙනම් මම ඉතුරු ටිකත් ගොතාගෙන එන්නම්. ඔයාලා සිංගල් ක්‍රොෂේ එක පැත්තකට එහෙම කරනකොට සමහර විට ඔයාලා අර යට කරගත්ත වූල් කොටස එහෙම එළියට එන්න පුළුවන්. එතකොට බය වෙන්න එපා. ඒ වැඩිපුර එළියට ආපු තැනින් කපලා ඒ කොටස අයින් කරාම හරි. මම ඉතුරු ටිකත් මේක වටේ සාමාන්‍ය විදිහට සිංගල් ක්‍රොෂේ ගොතාගෙන එන්නම්. දැන් මම වටේටම සිංගල් ක්‍රොෂේ ගොතාගෙන ඉවරයි. දැන් මම කරන්නේ මම පළවෙනිටම ගොතපු සිංගල් ක්‍රොෂේ එක ඇතුලේ මේ විදිහට ගොතන කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක් අරගෙන ඒක අවසන් කරනවා. ඔයාලට ඕන නම් මෙතෙන්දී තව චේන් එකක් අරගෙන මේ කොටස යාන කොටස කපලා ඉවත් කරලා ආයෙම මේ කොහේ හරි තැනක ස්ටිච් එකක් ඇතුලෙන් දාලා ඔයාලට තව වෙන කලයක යාන කොටසක් මේ පැත්තට අරගෙන වෙන කලයකින් ගොතන්න පටන් ගන්න පුළුවන්. කියන්නේ මේ ටික එක පාටකින් මේ ටික තව පාටකින්. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේක මම දැනට පාවිච්චි කරන වූල් බෑන්ඩ් එක මේකෙත් මේක කොටසක් දුඹුරු පාටින් මේක කහ පාටින් ගොතලා තියෙන්නේ ඒ විදිහට.
මම මෙතෙන්දි මේකේ වගේම තනි පාටින්ම ගොතන නිසා මේ විදිහටම ගොතාගෙන යනවා. මම මෙතනින් චේන් 5ක් ගන්නවා. චේන් 5 අරගෙන අපි ඩබල් ක්‍රොෂේ එකක් ගන්නවා. අපි මේ චේන් ගොතන්න පටන් ගත තැන තියෙන ස්ටිච් එකටම. මෙන්න මෙහෙම තමයි එන්නේ. මේක කොටු හැඩයක්. ආයෙම මෙතනින් චේන් දෙකක් ගන්නවා. චේන් දෙකක් අරගෙන ආයෙ ඩබල් ක්‍රොෂේ එකක් ගන්නවා. කලින් ඩබල් ක්‍රොෂේ එක ගත ස්ටිච් එකට එහා ස්ටිච් එකට. මෙන්න මෙහෙම. ඊට පස්සේ ආයෙම මෙතනින් චේන් දෙකක් ගන්නවා. ආයෙම ඩබල් ක්‍රොෂේ එකක් ගන්නවා. කලින් ඩබල් ක්‍රොෂේ එක ගත ස්ටිච් එකට එහා ස්ටිච් එකට. මෙන්න මෙහෙම. මේ වගේ මේක වටේටම තියෙන ස්ටිච් වලට චේන් දෙකයි ඩබල් ක්‍රොෂේ එකයි ගොතාගෙන එන්න ඕන. මම ඒක ගොතාගෙන එන්නම්. දැන් මම වටේටම ඩබල් ක්‍රොෂේ එකයි චේන් දෙකයි ගොතාගෙන ඉවරයි. දැන් මට අන්තිම ස්ටිච් එකට තමයි ගොතන්න තියෙන්නේ. මෙතෙන්දිත් අපි ඉස්සෙල්ලා චේන් දෙකක් අරගෙන ඉන්නවා. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකක් ගන්නවා මේ අන්තිම ස්ටිච් එකට. දැන් අපි ස්ටිච් ඔක්කොගෙම ඩබල් ක්‍රොෂේ ගොතලා ඉවරයි. මෙතනොත් ආයෙම චේන් දෙකක් අරගෙන අපි මේ මුලින් ගත්ත චේන් 5 ඩබල් ක්‍රොෂේ එකක් විදිහට සලකලා එතෙන්ට ස්ලිප් ස්ටිච් එක ගන්න ඕන. ඒකෙත් පල්ලෙහා ඉඳන් තුන්වෙනි චේන් එකට තමයි අපි මේ ස්ලිප් ස්ටිච් එක ගන්න ඕන. මෙන්න මෙතෙන්ට. මේ පහළ ඉඳලා ගණන් කරගෙන ආවොත් මේ අපි මුලින් ගත්ත චේන් 5 පළවෙනි චේන් එක, දෙවෙනි චේන් එක, තුන්වෙනි චේන් එක. මෙන්න මෙතෙන්ට තමයි ස්ලිප් ස්ටිච් එක අපි දාන්න ඕන. මෙන්න මෙහෙම. අපේ දැන් පළවෙනි වටේ ගොතාගෙන ඉවරයි. තියෙන දැන් අපි එක වටයක් විතරක් ගොතපු අපේ ස්ක්‍රන්චි එක. අපි සාමාන්‍ය ස්ක්‍රන්චි එකක් ගොතද්දී මේ වගේ ස්ක්‍රන්චි එකකදී වට දෙකක්වත් අඩුම තරමේ ගොතන්න ඕන. දැන් අපි මෙතන ඉඳන් ඊළඟ වටේ ගොතන්න පටන් ගනිමු. කැමති නම් මෙතනින් චේන් එකක් අරගෙන ඒ ආන් කොටස කපලා ඉවත් කරලා ඊට පස්සේ වෙන පාටක චේන් එකක් මේ යාන් එකක් යොදලා මේ පටන් ගත තැනින්ම වෙන පාටක යාන් එකක් පටලලා මේ පැත්තට අරගෙන තව පාටකින් උඩට ගොතාගෙන යන්න පුළුවන්. ඒත් මම මේ පාටින්ම ගොතනවා. ඒක නිසා මෙහෙමම ගොතාගෙන යනවා. දැන් අපි මෙතන එක චේන් එකක් ගත්තනේ. දෙවෙනි වටේ පටන් ගන්න. කලින් වටේ වගේම චේන් 5ක් ඕන. එක චේන් එකක් ගත්ත නිසා තව චේන් 4ක් මම ගන්නවා. කලින් විදිහටම තමයි වෙනසක් නැහැ. ඩබල් ක්‍රොෂේ එකක් ගන්න ඕන. දැන් මේ දෙවෙනි වටේදී ඩබල් ක්‍රොෂේ එක ගොතන්න ඕන මේ චේන් පටන් ගත්ත තැන ස්ටිච් එකට නෙමෙයි. පළවෙනි වටේදී ගත්ත පළවෙනි ඩබල් ක්‍රොෂේ එක. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට තමයි ආයම දෙවෙනි වටේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක අපි දාන්නේ. මෙන්න මෙහෙම. ඊට පස්සේ එනවා අර වගේම කොටු හැඩයක්. අපේ මේ මුළු ස්ක්‍රන්ච් එක මෙන්න මේ වගේ කොටු කොටු වලින්නේ. එතකොට දැන් ඊළඟට අපි ආයෙම චේන් දෙකක් මෙතෙන්ටත් ගන්නවා. චේන් දෙකක් අරගෙන ආයෙම ඩබල් ක්‍රොෂේ එකක් ගන්නවා. ඒ ඩබල් ක්‍රොෂේ එක ගන්නේ පළවෙනි රවුන්ඩ් එකේ ඊළඟට තියෙන ඩබල් ක්‍රොෂේ තියෙන ස්ටිච් එකට. මෙන්න මෙහෙම. මේ වගේ දෙවෙනි රවුන්ඩ් එකත් වටේටම ගොතාගෙන එන්න ඕන. මම ඒ ටිකත් ගොතාගෙන එන්නම්. දැන් මම වටේටම ගොතාගෙන ඉවරයි. අන්තිම ටික තියෙන්නේ. මෙන්න මෙතන ඩබල් ක්‍රොෂේ එකට මම දැන් ඊට උඩින් ඩබල් ක්‍රොෂේ එකක් අරගෙන ඒ වගේම චේන් දෙකකුත් අරගෙන ඉවරයි. දැන් ඊළඟ ඩබල් ක්‍රොෂේ එක ගන්න ඕන මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ එක ගන්න ඕන. ඊට පස්සේ ආයෙම චේන් දෙකක් ගන්න ඕන. ඊට පස්සේ කලින් පළවෙනි වටේදී කරා වගේම
මුලින් ගත මේ චේන් 5 ඩබල් ක්‍රොෂේ එකක් විදිහට සලකලා යට ඉඳලා තුන්වෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් ගොතා ගන්න ඕන. මේ තියෙන දැන් අපි වට දෙකක් ගොතාගත්තේ ස්ක්‍රන්චි එක. මෙහෙමත් ලස්සනයි. කැමති නම් වට දෙකකින් නතර කරන්න පුළුවන්. මේ තියෙන මම වට තුනක් ගොතාගත්තේ ස්ක්‍රන්චි එකක්. ඒක නිසා මට හිතෙනවා මම වට තුනක් ගොතාගත්තොත් හොඳයි කියලා. ඔයාලට හිතෙනවා නම් වට දෙකක් ඇති කියලා මෙතනින් චේන් එකක් අරගෙන මේ ආන් කොටස කපලා ඉවත් කරලා මේක වට දෙකෙන් නතර කරගන්න පුළුවන්. මම වට තුනක් ගොතා ගන්නවා. වට 3ක් නෙමෙයි වට 10ක් ගතුවත් මේක තමයි පැටර්න් එක. ඔයාලට අවශ්‍ය තරමක් වට ප්‍රමාණයක් ගොතා ගන්න පුළුවන්. මම අර කලින් කිව්ව විදිහට මේක වටේ සිංගල් ක්‍රොෂේ ගොඩක් ගොතලා රැලි ප්‍රමාණය වැඩි කර ගන්නවා නම් ඒ රැලි ගතිය වැඩි කර ගන්නවා වගේම මේකේ වට ප්‍රමාණය වැඩි කර ගන්නවා නම් ගොඩක් ලස්සනයි. ඔයාලා රැලි ගතිය වැඩි කර ගන්නවා නම් වට ගානත් ඒ වගේ වැඩි කර ගන්න. එහෙම නැතුව සාමාන්‍ය රැලි ප්‍රමාණයක් ගන්නවා නම් මේ වගේ සාමාන්‍ය වට ගානකින් නතර කර ගන්න. දෙවිදියෙන් මොන විදිහේ කරත් ගොඩක් ලස්සනයි. මෙතනින් එහාට කොච්චර වට ගානක් ගෙතුවත් මේක තමයි පැටර්න් එක. මම කෝකටත් වට තුනක් ගොතාගෙනම එන්නම්. මේ තියෙනවා වට තුනක් ගොතාගත්ත ස්ක්‍රන්චි එක. මේක තව වටයක් දෙකක් ගොතා ගන්න තියෙනවා නම් ගොඩාක් ලස්සනයි. එහෙනකොට මම මෙතනින් මේක වල නතර කරලා පෙන්නන්නම්. දැන් මෙතනින් මම මේ වෙනකොට ස්ලිප් ස්ටිච් එකක් අරගෙන තියෙන්නේ. දැන් ආයෙම චේන් එකක් අරගෙන මම මේක ක්ලෝස් කරනවා. මෙන්න මෙහෙම. දැන් මම මේ වැඩි නූල් කොටස මේ ගෙතුම් අස්සේ කොහේ හරි හංග ගන්න ඕන. එහෙම හංගලත් ඉතුරු වෙන මේ කොටස ඊට පස්සේ කපලා ඉවත් කරගන්න. දැන් මේ තියෙන්නේ අපේ ලස්සනම ලස්සන ස්ක්‍රන්චි එක. බලන්නකො මේක කොච්චර ලස්සනද කියලා. මේක ගොඩාක්ම ලස්සනයි. මේක තවත් මේ වගේ කොටු කොටු වට ගොඩක් ගොතන තියෙනවා නම් තවත් ගොඩක් ලස්සන වෙනවා. ඔයාලට මගේ බිස්නස් WhatsApp එකේ කැටලොග් එක බලුවොත් බලා ගන්න පුළුවන්. මේ වගේ වට ගොඩක් තියෙන ලස්සන ස්ක්‍රන්චි එකක් තියෙනවා සෙල් කරන්න. ඒකේ කැමති පාටකින් ඔයාලට ඕඩර්ස් දාන්නත් පුළුවන්. මේ තියෙන්නේ මේක වගේම වට 3ක් ගොතපු ස්ක්‍රන්චි එකක්. බලන්න මේ දෙකම කොච්චර ලස්සනද කියලා. හරි යුනික් පෙනුමක් තියෙන්නේ. ඔයාලටත් පුළුවන් මේ වගේ ස්ක්‍රන්චි හදලා ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න. මේක හරිම යුනික් අයිඩියා එකක් නිසා ගොඩක් අය මේක කරන්නේත් නැහැ. මේකේ පැටර්න් එක කොහොමද ගොතන්නේ කියලා හිතා ගන්න බැරි නිසා ඒකත් කරනවා හරිම අඩුයි. ඔයාලට පුළුවන් මේ වට ගන්න කලර්ස් කිහිපයකින් කරන්න. ඒ කියන්නේ ලා නිල්, තද නිල්, තදම නිල් වගේ ලස්සනට මික්ස් වෙන කලර්ස් වලින් ලස්සනට ස්ක්‍රන්චිස් හදන්න පුළුවන්. ඒ වගේ ලස්සන කලර්ස් වලින් හදලා ස්මෝල් බිස්නස් එකක් පටන් අරගෙන මටත් අනිවාර්යෙන් කියන්න. එහෙනම් අදට එච්චරයි. බොහොම ස්තුතියි මගේ වීඩියෝස් බලනවට. බයි.